පොඩි බබාලට අද මම විශේෂ පරිප්පුවක් හදන්න යන්නේ. මේ පරිප්පුව හදන්න අවශ්‍ය කරන පරිප්පු ප්‍රමාණය මම ගත්තා. ඒ නිසා අපි පරිප්පුව හදන්න යමුකෝ ඉක්මනින්. මේ පරිප්පු එක විශේෂයි. මම මේ පරිප්පු හදන්නේ පොඩි බබාලට කන්න. මේක මේ ලොකු අයට කන්නත් පුළුවන්. ඒ වුණාට මේක හදන්නේ මම පොඩි බබාලට කන්න. මොකද පොඩි බබාලට වැඩි සැර කන්න බෑනේ. ඒ හින්දා මේක මිරිස් කරල් දෙකක් විතර දානවා. මිරිස් කරල් දෙකක් දාන්නේ මිරිස් කෑලි පොඩ්ඩක් 4ක් විතර දානවා. පොඩි බබාලට කියන්නේ චූටිම බබාලට නෙමෙයි. සාමාන්‍ය සැර කන්න චූට්ටක් සැර කන්න පුළුවන්. වයස අවුරුදු 2ක 3ක ඉඳලා පොඩි අයට ඒ අයටයි මම මේ හදන්නේ. ඔන්න මම දානවා උළු හාල් ටිකක් දැම්මා. කහ පොට්ටක් දැම්මා. ඊට පස්සේ කුරුඳු ටිකක් දැම්මා. ලුණු ටිකක් දැම්මා. ඒක ලුණු දාන්න එපා. හරිද? හරි. ඒ ටික දැම්මා දැන් ඉන්න. තුන පහ දානවා චූට්ටක්. පොඩ්ඩක්. මේකට දැන් මම කිරි මිදි කරනවා. මිටි කිරි, දිය කිරි ඔක්කොම මිදි කරලා එකට දානවා. ඕල් ටිකක් මිදි කරනවා. පරිප්පු එකට දිය කිරි, මිටි කිරි ඔක්කොම එකට තමයි දාන්නේ මේකට. ඉන්න දිය කිරි ටික මිදි කරලා හරි ගස්ස ගත්තා. දැන් නම් මේකට බටර් ටිකක් එකතු කරනවා. මොකද පොඩි බබෙකුට බබාලට හදන එකක් හින්දා. ඒකට පෝෂක ගුණය වැඩිනේ. ඒ හින්දා බටර් ටිකක් එකතු කරා. දැන් මම මේ කිරි ටික ඔක්කොම මේකට දානවා. දැන් මගේ ඔන්න පරිප්පු එක ලිපේ තිබ්බා. ගෑස් එක ඔන් කරන්න යන්න. දැන් අඩු හින්දරෙන් මේක හැඳි ගාන ගමන් ඉදෙන්න අරින්න ඕනේ. හැඳි ගන්න ඕනේ. නිතරම මේක හැඳි ගන්න ඕනේ. මිටි කිරි, දිය කිරි ඔක්කොම අපි එකටනේ දැම්මේ. ඒ හින්දා තමයි අර කැටි ගහෙන්න දෙන්නේ නැති වෙන්න හැඳි ගන්න ඕනේ නිතර. මම කිව්වනේ මම මේක හදන්නේ පොඩි ළමයිට කියලා. ඔන්න මම දැන් මේකට පරිප්පු එක ඉගෙන්න කලින් මම බිත්තරයක් කඩලා තියා ගන්නවා. මේක දැන් බිත්තරේ එකතු කරගන්න. දැන් පරිප්පු එක නටනවා මේ. මේකට තාම ඉඳලා මදි. මේ ඉඳලා මදි. එනකම් මේක කවලම් කරගන්න ඕනේ. නැත්තම් දිය කිරි, මිටි කිරි එකට දාපු හින්දා මේක කැටි ගහෙන්න පුළුවන්. දැන් පොඩි බබාගේ පරිප්පු එක හොඳට නටනවා. දැන් පේනව නේද? දැන් මේ හදාගත්ත බිත්තරේ, මේ කඩාගත්ත බිත්තරේ දැන් මේකට එකතු කරනවා. පොඩි අයට කවන්න හරි අමාරුයිනේ. ඒ හින්දා තමයි මෙහෙම කරි එකක් හරි ගස්සන්නේ. එතකොට යාලා රවට්ටලා කොහොම හරි කවන්න පුළුවන්. මේක සම්පූර්ණ පෝෂ්‍යදායී කරි එකක්. බලන්නකෝ කොහොමද කියලා. හරිම රසයි. පොඩි බබාලා ආසාවෙන් කනවා මේක. ඔයාලා පොඩි බබාලට හදලා දෙන්නකෝ මේ පරිප්පු එක කොහොමද බලන්න. මේ පරිප්පුව විශේෂ පරිප්පුවක්. විශේෂ පරිප්පුව කියන්නේ මේක පොඩි බබාලට විතරයි මේ පරිප්පුව හදන්නේ. ඉතිරුණා ඉතින් ඔයාලත් කන්න.
අපිත් ආසයිනේ පොඩි බබාලා කන ඒවා කන්න. වගේ පරිප්පුව මම දැන් උයලා ඉවරයි. බොහොම රසවත් මේ පරිප්පුව. කවලා බලන්නකෝ, කාලත් බලන්නකෝ. මෙන්න මේ පොඩි බබාලට හදපු පරිප්පු එක දැන් මම හදලා ඉවර කළා. මොකද මේ පරිප්පු ටික වෙනම කප් එකකින් තමයි මම දාගත්තේ. මේ පරිප්පු ප්‍රමාණය පෙන්වන්න. මෙන්න මේ ප්‍රමාණයක් ගත්තාම හොඳටම වැඩිත් එක්ක. ඒ නිසා පරිප්පුව රසට කාලා බලන්න, පොඩි බබාට කවලා බලන්න. ඊට පස්සේ ඔයාලා මේ පරිප්පුව පොඩි බබා හොඳට කෑවොත් ඔයාගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. මට කමෙන්ට්ස් කරන්න. තවත් වීඩියෝ ගොඩක් ඔයාලට දාපු සැනින් බලන්න ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. මම ගිහින් එන්නම්.